ඔහි වචනමාලාව. ඔහි වචනමාලාව. ඔහි වචනමාලාව. කගුවා චොංචා චේපුන්. කගුවා චොංචා චේපුන්. ගෘහ භාණ්ඩ හා ඉලෙක්ට්‍රික් උපකරණ. එයාකොන් AC එක. එයාකොන් AC එක. එයාකොන් AC එක. චිම්තේ. චිම්තේ. චිම්තේ කියන්නේ ඇඳ. චිම්තේ කියන්නේ ඇඳ. චිම්තේ කියන්නේ ඇඳ. චිම්තේ කියන්නේ ඇඳ. ඊජා. ඊජා පුටුව. ඊජා පුටුව. ඊජා පුටුව. ඊජා පුටුව. ඊජා පුටුව. චෙක්සන්. චෙක්සන් පොත්මේසය. චෙක්සන් පොත්මේසය. චෙක්සන් පොත්මේසය. චෙක්සන් පොත්මේසය. ඔජ්ජන්. ඔජ්ජන් කබඩ් එක. ඔජ්ජන් කබඩ් එක. ඔජ්ජන් කබඩ් එක. ඔජ්ජන් කබඩ් එක. සෝපා. සෝපා. සෝපා එක. සෝපා. සෝපා එක. සෝපා. සෝපා එක. සෝපා. සෝපා එක. ටෙලිවිජන්. ටෙලිවිජන්. ටෙලිවිජන් කියන්නේ ටීවී එක. ටෙලිවිෂන් එක. ටෙලිවිජන් ටෙලිවිෂන් එක. චොංචා රෙන්ජි. චොංචා රෙන්ජි. චොංචා රෙන්ජි කියන්නේ අවන් එක. චොංචා රෙන්ජි කියන්නේ අවන් එක. චොංචා රෙන්ජි කියන්නේ අවන් එක. සෙතක්ගි. සෙතක්ගි. සෙතක්ගි කියන්නේ වොෂින් මැෂින් එක. සෙතක්ගි කියන්නේ වොෂින් මැෂින් එක. සෙතක්ගි කියන්නේ වොෂින් මැෂින් එක. නෙන්ජංගෝ. නෙන්ජංගෝ. නෙන්ජංගෝ කියන්නේ සීතකරණය. නෙන්ජංගෝ කියන්නේ සීතකරණය. චොන්සොගි. 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 චොන්සොගි කියන්නේ වැකුම් කිරණය. චොන්සොගි කියන්නේ වැකුම් කිරණය. චොන්සොගි කියන්නේ වැකුම් කිරණය. සික්තන්. සික්තන්. සික්තන් කියන්නේ මේසය. සික්තන් කියන්නේ මේසය. පොත් මේසය. එයාකොන් AC එක. චිම්තේ ඇඳ. ඊජා පුටුව. චෙක්සන්. චෙක්සන් කියන්නේ පොත් මේසය. ඔජ්ජන්. ඔජ්ජන් කියන්නේ කබඩ් එක. සෝපා. සෝපා එක. ටෙලිවිජන්. ටෙලිවිෂන් එක. චොංචා රෙන්ජි. චොංචා රෙන්ජි අවන් එක. සෙතක්ගි වොෂින් මැෂින් එක. නෙන්ජංගෝ සීතකරණය. චොන්සොගි වැකුම් කිරණය. සික්තන් මේසය. ඔහි වචනමාලාව. දෙවන කොටස. ඔහි වචනමාලාව. ඔහි වචනමාලාව. ඔහි වචනමාලාව. චන්සෝ. චන්සෝ ස්ථාන. චන්සෝ ස්ථාන. චන්සෝ ස්ථාන. චන්සෝ ස්ථාන. හේසා ආයතනය කාර්යාලය. සික්තන්. සික්තන්. සික්තන් කියන්නේ ආපන ශාලාව. අන්හෙන් බැංකුව. අන්හෙන් බැංකුව. අන්හෙන් බැංකුව. අන්හෙන් බැංකුව. අන්හෙන් බැංකුව. හේසා ආයතනය. හේසා ආයතනය. සික්තන් ආපන ශාලාව. සික්තන් ආපන ශාලාව. අන්හෙන් බැංකුව. කොපි ෂොප්. කොපි ෂොප්. කොපි ෂොප් එක. කොපි ෂොප්. කොපි ෂොප් එක. කොපි ෂොප්. කොපි ෂොප් එක. පියනිජොම්. පියනිජොම්. පියනිජොම් පැය 24 කඩය. පියනිජොම් පැය 24 කඩය. පැය 24 පුරා ඇරලා තියෙන කඩය පියනිජොම්. සිජන්. සිජන් කියන්නේ පොළ. සිජන් කියන්නේ පොළ. සිජන් කියන්නේ පොළ. සිජන් කියන්නේ පොළ නැත්තම් මාකට් එක. මියොන්. මියොන්සිල්. මියොන්සිල් සැලූන් එක. අංක 7ෙන් දැක්වෙන්නේ මියොන්සිල්. මියොන්සිල් කියන්නේ සැලූන් එක. කොණ්ඩේ කපන ස්ථානය. අංක 8 සුපර්මාකට්. සුපර්මාකට් කියන්නේ සුපර්මාකට් එකට. සුපර්මාකට්. සුපර්මාකට්. සුපර්මාකට් කියන්නේ සුපර්මාකට් එකට. අංක 9 යක්ගුක්. යක්ගුක් ෆාමසි. යක්ගුක් ෆාමසි. යක්ගුක් කියන්නේ ෆාමසි. යක්ගුක් කියන්නේ ෆාමසි. පියොන්වොන්. පියොන්වොන් රෝහල. පියොන්වොන් රෝහල. පියොන්වොන් රෝහල. පියොන්වොන් රෝහල. උචෙගුක්.
උචෙකුක් කියන්නේ තැපැල් කන්තෝරුව. 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 චිප් කියන්නේ ගෙදර. චිප් කියන්නේ ගෙදර. චිප් කියන්නේ ගෙදර. අංක 12න් තියෙන චිප්. චිප් කියන්නේ ගෙදර. චිප් කියන්නේ ගෙදර. පන් කියන්නේ කාමරය. 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 හජන්සිල් වැසිකිළිය. හජන්සිල් වැසිකිළිය නැත්තම් රෙස්ට්රූම් කියලාත් කියනවා. ගොසිල් කියන්නේ ලිවිං රූම් එක නැත්තම් සාලය. ගොසිල් කියන්නේ ලිවිං රූම් එක. ගොසිල් කියන්නේ ලිවිං රූම් එක. පුවොක් කියන්නේ කුස්සිය. පුවොක් කියන්නේ කුස්සිය. පුවොක් කියන්නේ කුස්සිය. පුවොක් කියන්නේ කුස්සිය. යෝගි කියන්නේ මෙතන. යෝගි කියන්නේ මෙතන. යෝගි කියන්නේ මෙතන. කොගි කියන්නේ අතන. කොගි කියන්නේ අතන. චොගි කියන්නේ ඔතන. චොගි කියන්නේ ඔතන. ඔදි කියන්නේ කොහෙද? ඔදි කියන්නේ කොහෙද? ඔදි කියන්නේ කොහෙද? හේස කියන්නේ ආයතන. හේස කියන්නේ ආයතන. සික්තන් කියන්නේ ආපනශාලාව. අන්නෙන් කියන්නේ බැංකුව. කොපි ෂොප් කියන්නේ කොපි ෂොප් එක. පියුනිජොම් කියන්නේ පැවිසි අතර කඩේ. සික්තන් කියන්නේ පොළ. මියොන්සිල් කියන්නේ සැලූන් එක. මියොන්සිල් කියන්නේ සැලූන් එක. සුපර්මාකට් එක. යක්කු කියන්නේ පාමුසිය. කුක් කියන්නේ පාමුසිය. පියුමොන් කියන්නේ රෝහල. උචෙකුක් කියන්නේ පාමුසිය. උචෙකුක් කියන්නේ පාමුසිය. උචෙකුක් කියන්නේ පාමුසිය. එහෙනම් යාළුවනේ තුන්වෙනි පාඩම වචන මාලාව අවසానයි. මේ ඔයාලා තුන් සැරයක් විතර සවන් දෙන්න. channel එක subscribe කරලා යාළුවන්ට බලන්නත් එක්ක share කරන්න. එහෙනම් හතරවෙනි පාඩමෙන් හම්බ වෙමු.